මම අද හදන්නේ මඤ්ඤොක්ක චිප්ස්. ඉතින් අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. මම මෙතන මඤ්ඤොක්ක ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලා මේකේ පොත්ත ඉවත් කරගෙන හොඳට සෝද ගන්න. මේ තියෙන මම හොඳින් පිරිසිදු කරගත්ත මඤ්ඤොක්ක. ඉතින් මේ වගේ ක්‍රේට් එකක් තියෙනම් මේකෙන් පෙති කපලා ගන්න. එහෙම නැත්නම් මේ පෙන්නන විදිහට පිහියෙන් පොඩියට තුනේ පෙති කපා ගන්න මේ විදිහට. රේට් කරගන්නවා. ඉතින් මේ රේට් කරගත්තු මඤ්ඤොක්ක ටික කෝල් වතුරෙක විනාඩි 15ක් තියලා තියන්න ඕනේ. මේ විනාඩි 15කට පස්සේ ඉතින් මේ මඤ්ඤොක්ක වල වතුර බේරගෙන මේ විදිහට හොඳින් වැඩි වතුර ටික මිරිකලා අයින් කරගන්න. වැඩිපුර වතුර අයින් කරගත්තොත් මඤ්ඤොක්ක පෙති ටික. ඉතින් මේකට අපි කොම්ෆ්ලවර් මේස හැඳි 3ක් එකතු කරලා මේ විදිහට හොඳට මික්ස් කරගන්න. ඊළඟට වාතනයක් ලිපිය තියලා තෙල් ටික දාලා ඒ තෙල් ටික රත් වෙනකොට මේ විදිහට අපි ටික ටික දාලා මේ පෙන්නන විදිහට ඔයාලා බැද ගන්න. ඉතින් මේක පොඩ්ඩක් අරෙන ගතිය තිබුණට බය වෙන්න එපා. ඒක බැදෙනකොට හරියනවා. මේ වගේ රන්වන් පාට වෙන්න බැදුනම මේක ලිපෙන් අයින් කරගන්න. ඒ විදිහට ඉතුරු ටිකත් බැද ගන්න. මේ තියෙන මම බැදගත්තු මඤ්ඤොක්ක චිප්ස් ටික මේ පෙන්නන විදිහට ඇඟිලි තුඩු දෙකකට අහු වෙන ප්‍රමාණය තමයි ලුණු කුඩු දාගන්න ඕනේ. ඊළඟට ඔයාලගේ සැර අනුව මිරිස් කුඩු එකතු කරලා මේ විදිහට හොඳට මික්ස් කරගන්න. මඤ්ඤොක්ක ග්‍රෑම් 250 චිප්ස් ග්‍රෑම් 100ක් හදාගත්තා. ඉතින් මේක කඩේ විදිහට හොඳ ක්‍රිස්පි ගතියට වගේම හොඳ රසෙට තියෙනවා. මේ හොඳටම මේක ක්‍රිස්පි. ඉතින් මේක දවස් 2-3ක් වුණත් ඔයාලට තියාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේක ගෙදර හදලා බලන්න.